හෙලෝ ගයිස් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ෆිල්ම් කැපේ අපේ මූවි රිවියු channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ 2023 වසරේ රිලීස් වුණ Blue Beetle කියන සුපිරි මූවි එක ගැන. මූවි එක පටන් ගන්නකොට අපිට පෙන්වන්නේ කෝඩ් ආයතනයේ වර්තමාන අධිකාරිය වන වික්ටෝරියා කෝඩ්. කෝඩ් ආයතනය කියලා කියන්නේ අධිතාක්ෂණික ආයුධ සහ උපකරණ නිපදවන ආයතනය. ඉතින් මේ වෙලාවේදී මේ අය පිටසක් වල තාක්ෂණයක් සහිත උපකරණයක් සොයාගන්න කැණීම් කරන ගමන් තමයි ඉන්නේ. දැන් අපිට පෙන්වන්නේ ගුවන් තොටුපළක දර්ශනයක්. මේ ඉන්නේ හයිමේ රේයස්. එයා එයාගේ උපාධිය සම්පූර්ණ කළා. එයාගේ රටට ඇවිත් තියෙන්නේ. පවුලේ කට්ටියම මෙයා වෙනකන් නොවිසිල්ලෙන් තමයි ඉන්නේ. හයිමේ ආවට පස්සේ මේ කට්ටියම යනවා ළඟම තියෙන කැෆේ එකට. එතනදී මෙයාලා ටිකක් වෙලා ආගේ තොරතුරු කතා කරනවා. මෙහෙම මෙයාලා කතා කර කර ඉද්දි හයිමේගේ අක්කා හයිමේට කියනවා අපිට අපේ ගෙදර නැති වෙන්නයි යන්නේ කියලා. ඒක ඇහුවම හයිමේ ගොඩක් පුදුම වෙනවා. හයිමේ මේ ගැන එයාගේ අම්මගෙන් අහනවා. අම්ම කියන ඔයාගේ අධ්‍යාපන කටයුතු වල අපිට සල්ලි ගොඩක් වියදම් වුණා. ඒ නිසා අපිට ගෙදර කුලිය ගෙවා ගන්න බැරි වුණා. ගෙවල් කුලිය නොගෙවුවොත් ගෙදරින් යන්න වෙනවා කියලා ගෙවල් අයිතිකාරයා මෙයාලට කිව්වා කියලා හයිමේගේ අම්මා හයිමේට කියනවා. ඒක ඇහුවම හයිමේ ගොඩක් දුක් වෙනවා. එයා කියනවා එයා රස්සාවක් කරලා පවුලේ අයව බලා ගන්නවා කියලා. කෑම අරගෙන වුණාට පස්සේ මෙයාලා ගෙදර යනවා. එදා රෑ හයිමේ එයාගේ අක්කත් එක්ක එයාලා ගෙදර වහල උඩට නැගලා නගර දිහා බලන ගමන් පොඩ්ඩක් කතා කර කර ඉන්නවා. එතනදී හයිමේයාගේ අක්කට කියනවා කොහොම හරි රස්සාවක් කරලා සල්ලි හොයාගෙන එයාගේ පවුලේ අයව බලා ගන්නවා කියලා. දැන් අපිට පෙන්වන්නේ අතිසුඛෝපභෝගී හොටෙල් එකක වැඩ කරමින් ඉන්න හයිමේ සහ එයාගේ අක්කව. මේ අය මෙහෙම වැඩ කරමින් ඉන්න අතරේ මෙයාලා දකින්න වික්ටෝරියා කෝඩ් මෙතෙන්ට එනවා. එයා ඇවිත් තින්නේ එයාගේ ලේලිය වන ජෙනී කෝඩ්ව හම්බෙන්න. ජෙනී කෝඩ් කියලා කියන්නේ වික්ටෝරියාගේ අයියගේ දුව. ජෙනීට දැනගන්න ලැබිලා තියෙනවා පැරණි තාක්ෂණයක් භාවිතා කරලා වික්ටෝරියා අලුතෙන් භයානක ආයුධයක් හදන්න යනවා කියලා. ඒකට ජෙනී කොහොමවත් කැමති නෑ. ජෙනී වික්ටෝරියාට කියනවා මේක නවත්තන්න කියලා. ජෙනී කියපු කිසි දෙයක් කරන්න නොගත් වික්ටෝරියා ජෙනීට පහර දෙන්න හදනකොට හයිමේ ඇවිත් මේක නවත්තනවා. මේ නිසා වික්ටෝරියා හයිමේ සහ එයාගේ අක්කව මේ වෙලාවදීම රස්සාවෙන් අයින් කරලා දානවා. ජෙනී හොටෙල් එකෙන් පිටවෙලා යන අතර මගදී එයා ඇවිත් හයිමේව හම්බෙලා එයාට ස්තුති කරනවා. එයා කියනවා හෙට කෝඩ් ආයතනය ළඟට එන්න මං ඔයාලට කොහොම හරි රස්සාවක් හොයලා දෙන්නම් කියලා. පහෝදා හයිමේ යන කෝඩ් ආයතනයට එයා අතන ඉන්න රිසෙප්ෂන් එකේ කෙනෙක්ට කියනවා එයාට ජෙනීගෙන් හමුවීමක් තියෙනවා කියලා. රිසෙප්ෂන් එකේ ඉන්න කෙනා ඊට පස්සේ හයිමේට කියනවා පැත්තකින් වාඩි වෙලා ඉන්න කියලා. මේ අතරේ කෝඩ් ආයතනයේ එක ප්‍රධාන විඥානඥයෙක් එළියට යද්දි එයාගේ ඇඟේ එක කාන්තාවක් හැප්පෙනවා. එයා මේ වෙලාවේදී අර විද්‍යාඥයන් කාඩ් එක හොරගම් කරනවා. ඊට පස්සේ එයා අර කාඩ් එක පාවිච්චි කරලා ඒක ලැබ් එකකට ඇතුල් වෙනවා. මෙතන තමයි අර බ්ලූ බීටල් ස්කැරබ් එක තියෙන්නේ. මේ කාන්තාව වෙන කවුරුවත් නෙවෙයි ඒ ජෙනී. ජෙනී ඊට පස්සේ අර ස්කැරබ් එක ලන්ච් බොක්ස් එකක් ඇතුළට දාගෙන එතනින් හොරාට අරගෙන යනවා. මේ අතරේ පහළට එන ජෙනීව දැකපු හයිමේ ඉක්මනට ජෙනී ළඟට ගිහින් කතා කරනවා. ජෙනී මේ වෙලාවේ ගොඩක් කලබල වෙලා ඉන්නේ. ඒත් එක්කම අර විද්‍යාඥයන්ට දැනගන්න ලැබෙනවා ස්කැරබ් එක නැති වෙච්ච බව. ඊට පස්සේ එයා ආරක්ෂක නිලධාරීන් දැනුවත් කරනවා. ඒත් එක්කම බිල්ඩින් එකේ ඉමර්ජන්සි එලාම් වදින්න පටන් ගන්නවා. මේ නිසා තවත් කලබල ජෙනී අර බොක්ස් එක හයිමේට දීලා එයාව මෙතනින් පිටත් කරලා යවනවා. ජෙනී කියනවා මේ බොක්ස් එක අරින්නවත් බලන්නවත් එපා කියලා. හයිමේ මේකත් අරන් ගෙදර ගිහින් සිද්ධ වෙච්ච හැමදේම එයාගේ පවුලේ අයට කියනවා. පවුලේ හැමෝම ගොඩක් කුතුහලයෙන් ඉන්නේ මේ මොකක්ද කියලා බලන්න. හයිමේත් ගොඩක් කුතුහලයෙන් ඉන්න නිසා එයා මේ බොක්ස් එක අරලා බලනවා. අර ස්කැරබ් එක ඒක ඇතුළේ තියෙනවා හයිමේ දකිනවා. ඊට පස්සේ එයා ඒක අතරනම් බලනවා. එතකොට මේක සක්‍රිය වෙලා ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒක නිකන් හරියට පණ තියෙන මකුළුවෙක් වගේ. ඒත් එකපාරට අර මකුළුව හයිමේගේ මූණට පැනලා ඇඟේ එහෙම දුවන්න පටන් ගන්නවා. පවුලේ කට්ටියම හොදටම කලබල වෙලා කෑ ගහනවා. හයිමේගේ මාමා ඒක අයින් කරන්න හැදුවම එයාට ලොකු කරන්ට් එකක් ගදිලා ඈතට විසි වෙලා යනවා. ඊට පස්සේ හයිමේගේ ඇස්වල පාට වෙනස් වෙලා එයාගේ පිට ඉරාගෙන අණු කීපයක් එළියට එනවා. මේක හයිමේගේ මුළු ඇඟෙම පැතිරලා එයාගේ හැමට උඩින් ශක්තිමත් ආම එකක් නිර්මාණය කරනවා. හයිමේ කියනවා එයාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අර ආම එක හයිමේත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එයාලගේ වහලෙත් කඩාගෙන අහසේ ඉහළටම ගිහින් බිමට වැටෙනවා. ඒත් එයාට කිසිම අවුලක් නැහැ. වටේ පිටේ ඉන්න මිනිස්සු මෙයාගේ දිහා ගොඩක් පුදුම වෙලා බලන් ඉන්නවා. ඒත් එක්කම එන බස් එකක් හයිමේගේ ඇඟේ වදින්න යනකොට එයාගේ ඇඟේ තියෙන ආම එකෙන් එළියට ආපු තටු දෙකක් වෙන උපාංගයකින් මෙයාව බේර ගන්නවා. ඊට පස්සේ හයිමේ හැමෝටම සොරි කියනවා. ඊට පස්සේ මේ ආම එක හයිමේගේ දෙට්ට ගිහින් දානවා. දැන් හයිමේගේ ඇඟේ අර ආම එක නැහැ. හයිමේට සිහියෙද්දි එයාගේ ඇඟේ කිසිම ඇඳුමක් තිබ්බේ නැහැ. මේ නිසා මෙයාට ගොඩක් ලැජ්ජ හිතෙනවා. මේ නිසා හයිමේ ඉක්මනට කාමරයට යනවා ඇඳුමක් ඇඳ ගන්න. එයා ඇඳුම අඳින අතරේ දකිනවා අර ස්කැරබ් එක එයාගේ පිටට ඇල්ල වගේ තියෙනවා.
මේ නිසා මෙයා ගොඩක් කලබල වෙනවා. ඊට පස්සේ එයාගේ මාමගේ වාහනෙත් අරගෙන යනවා ජෙනී කෝඩ්ඩ හම්බෙන කෝඩ්ඩ ඇතෙන් ළඟට. එතනදි ජෙනී ගොඩක් කලබලෙන් දුවගෙන යනකොට හයිමේ ජෙනීව එයාගේ වාහනේට නග ගන්නවා. ඒත් එක්කම පිටිපස්සෙන් ආපු පිරිසක් මේ අය යන වාහනේට වෙඩි තියන්න පටන් ගන්නවා. හයිමේ ඉක්මනට වාහනය පදවල මෙතනින් බේරලා ජෙනීත් එක්ක යනවා මෙයාලා ගෙදරට. ගෙදරට ආපු ගමන් ජෙනී හයිමේගෙන් අහන්නේ අර ස්කැරබ් කොහෙද කියලා. හයිමේ ඊට පස්සේ එයාගේ පිටට ඇල්ලේ ඉන්න අර උපකරණය ජෙනීට පෙන්නනවා. ජෙනී ඒක දැකලා හොඳටම කලබල වෙනවා. ජෙනී ඊට පස්සේ මේ උපකරණය ගැන විස්තර මේ අයට කියන්න පටන් ගන්නවා. මේකට කියන්නේ බ්ලූ බීටල් ස්කැරබ් කියලා. මේක නිකන් හරියට ලෝක විනාශක අවියෙක් වගේ. මගේ තාත්තා මේක හොයාගන්න ගොඩක් පරීක්ෂණ කරා. ඒත් ඊට කලින් එයා නැති වුණා. ඊට පස්සේ මගේ නැන්ද තමයි මේක හොයාගත්තේ. එයා මේක පාවිච්චි කරලා ආයුධ හදන්න තමයි ඉන්නේ කියලා ජෙනී මේ වෙලාවේදී මේ අයට කියනවා. කතාව ඉවරනාට පස්සේ හයිමේ ජෙනීගෙන් අහනවා කොහොමද මේක ගලවගන්නේ කියලා. ජෙනී කියනවා ඒකට ඕන උපකරණයක් කෝඩ් ආයතනයේ බිල්ඩින් එකේ තියෙනවා කියලා. ඒත් ස්කැරබ් එක හොරකම් කරපු නිසා බිල්ඩින් එකේ සිකියුරිටි එක ගොඩක් වැඩි කරලා කියලා ජෙනී මෙයාලට කියනවා. හයිමේගේ මාමා ජෙනීට කියනවා එයා සිකියුරිටි ප්‍රශ්න බලා ගන්නම් කියලා. හයිමේගේ මාමා පරිගණක ඉංජිනේරුවෙක්. එයා කෝඩ් ආයතනයේ කැමරා ටික පොඩි වෙලාවකට හැක් කරනවා. මේ වෙලාවෙන් ප්‍රයෝජන ගත්ත හයිමේ සහ ජෙනී අර උපකරණය හොයාගෙන එතනින් යනකොට අර වික්ටෝරියාගේ බොඩිගාඩ් එනවා මෙයාලගේ ඉස්සරහට. එයා ඇවිත් මෙයාලට පහර දෙන්න හදනකොට අර හයිමේගේ ඇඟේ තියෙන ආම එක ක්‍රියා කරන්න පටන් ගන්න අර බොඩිගාඩ්ව ඈතට විසිකලා දානවා. ඊට පස්සේ අර බොඩිගාඩ් හයිමේගේ ආම එකට සමාන ශක්තිමත් ආම එකක් නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ මේ දෙන්න අතරේ දරුණු සටනක් ඇති වෙනවා. සටන අවසානයේ අර බොඩිගාඩ් හයිමේව ඉවරයක් කරලා දාන්න හදනකොටම ආපු හයිමේගේ මාමා ජෙනී හයිමේව බේරගෙන එතනින් අරගෙන යනවා ජෙනීගේ පොඩි කාලේ ගෙදරට. ගෙදර ඇතුළට ආවට පස්සේ ජෙනී අර කෝඩ් ආයතනයෙන් ගෙන ආපු උපකරණය පාවිච්චි කරලා පොළොවේ යටට යන්න පුළුවන් පාරක් විවෘත කරගන්නවා. මෙයාලා ඊට පස්සේ පොළොවේ යට හදපු ජෙනීගේ තාත්තගේ විද්‍යාගාරයට තුළු වෙනවා. හයිමේගේ මාමා විද්‍යාගාරයේ තියෙන පරිගණකය පාවිච්චි කරලා අර ස්කැරබ් එක ගැන තොරතුරු හොයන්න පටන් ගන්නවා. එයා කියනවා මේ ස්කැරබ් එක හයිමේගේ ඇඟෙන් ඉවත් කරන්න බෑ කියලා. මොකද මේ වෙනකොටත් ස්කැරබ් එක හයිමේගේ ඇඟේ තියෙන හැම කොටසකටම සම්බන්ධ වෙලා ඉවරයි. කවුරු හරි මේක හයිමේගෙන් ඉවත් කරන්න හැදුවොත් ඒ නිසා හයිමේ මැරෙන්න පුළුවන් කියලා හයිමේගේ මාමා හයිමේට කියනවා. මේ නිසා මේකට හොඳිනම කේන්ති ගියපු හයිමේ යනවා මේ ගෙදර උඩ තට්ටුවට. මෙයා මෙහෙම තනියම ඉන්න අතර හයිමේගේ මාමා එනවා එතෙන්ට. එයා ඇවිත් හයිමේත් එක ටිකක් කතා කරනවා. ඇත්ත ජීවිතේ අපි කාටවත් සුපිරි වීරයෙක් වෙන්න බෑ. ඒත් විශ්වයෙන් ඔයාට ඒ තෑග්ග දීලා තියෙනවා. ඔයා විශේෂ කෙනෙක් හයිමේ කියලා හයිමේගේ මාමා මේ වෙලාවේ එයාට කියනවා. මේ වෙලාවේ කෝඩ් ආයතනයේ යානා කිහිපයක් හයිමේලා දැන් ඉන්නේ කොටනැගිල්ල රෝඩින් හයිමේගේ ගෙවල් පැත්තට යනවා පෙන්නනවා. සිය ගණනක් සෙබළුන් හයිමේ ගෙදර වට කරලා එයාගේ පවුලේ අයව අල්ල ගන්නවා. හයිමේත් එතෙන්ට ඇවිත් එයාගේ පවුලේ අයව ආරක්ෂා කරගන්න උත්සාහ කරනවා. මේ වෙලාවේදී හයිමේ සහ අර සෙබළු අතර දරුණු සටනක් ඇති වෙනවා. සටන අතරේ වැදින වෙඩි පාරකින් හයිමේගේ තාත්තා මිය යනවා. මේ වෙලාවෙදිම වෙනත් යානයකින් ආව වික්ටෝරියාගේ බොඩිගාඩ් ඇතුළු කට්ටිය හයිමේට පහර දීලා එයා වඩපණ කරලා එතනින් අරගෙන යනවා. හයිමේගේ පවුලේ කට්ටිය උදේ වෙනකම් අඬ දුක් වෙනවා. තවත් අන්නල වැඩක් නැහැ. අපි කොහොම හරි හයිමේව බේරගමු කියලා හයිමේගේ ආච්චි පවුලේ කට්ටියම එකතු කරගන්නවා. මෙතෙන්ට ආපු ජෙනී මමත් ඔයාලට උදව් කරන්න එනවා කියලා කට්ටියත් එක්ක යනවා ජෙනීගේ තාත්තගේ විද්‍යාගාරයට. විද්‍යාගාරයේ තිබ්බ අධිතාක්ෂණික යානයක් පාවිච්චි කරලා කට්ටියම යනවා හයිමේව බේරගන්න. යන අතරමඟදී යානයේ තිබ්බ අධිතාක්ෂණික ආයුධ කිහිපයක් ජෙනී මෙයාලට බෙදලා දෙනවා. යානයේ තිබ්බ උපකරණයක් පාවිච්චි කරලා කෝඩ් ආයතනයේ බිල්ඩින් එක ස්කෑන් කරලා හයිමේ ඉන්න තැන මෙයාලා හොයාගන්නවා. දැන් අපිට පෙන්වන්න උපකරණයකට සම්බන්ධ කරලා තියෙන හයිමේව. එයා එතනින් ඉන්න විද්‍යාඥයෙක්ගෙන් එයාව බේරගන්න කියලා උදව් ඉල්ලනවා. ඒත් එයාට ඒක කරන්න විදියක් නැහැ. මෙතෙන්ට ආව වික්ටෝරියා අර විද්‍යාඥයට කියලා අර හයිමේට සම්බන්ධ කරලා තියෙන උපකරණය හරහා හයිමේගේ ආමගේ තියෙන පවර් එක අර වික්ටෝරියාගේ බොඩිගාඩ් ගෑන්ගේ තියෙන ආමයකට ඇදලා ගන්නවා. මේ වෙලාවේදී ජෙනී හයිමේගේ පවුලේ කට්ටියම අර යානාවෙන් ඇවිත් කෝඩ් ආයතනයේ සෙබළුන්ට පහර දීලා මේ ගොඩනැගිල්ල ඇතුළට ඇතුළු වෙනවා. මේ කට්ටියම මෙතෙන්ට එද්දිත් හයිමේගේ ආමයකින් පවර් එක ගන්න ගමන් තමයි තිබුණේ. හයිමේට මේ වෙලාවේදී ගොඩක් අමාරුලා සිහිය නැති වෙනවා. එයා දකින්නේ එයා ගෙදර මැද ඉටිපන්දම් ගොඩක් වට කරගෙන වාඩි වෙලා ඉන්නේ එයාගේ තාත්තව. හයිමේ කියනවා එයාට තාත්තත් එක්ක ඉන්න ඕන කියලා. ඒත් තාත්තා කියනවා මේක නෙවෙයි වෙලාව ඔයාගේ ලෝකෙ බේරගන්න ඔයා ඉන්න ඕනේ කියලා. මේ වෙලාවේ හයිමේ දකිනවා එයාගේ බ්ලූ බීටල් සූට් එක අහසේ පාවෙනවා. එයා ඒක අල්ලනකොටම එයාට එකපාරට සිහිය එනවා. මේ වෙද්දී අර බොඩිගාඩ් හයිමේගේ ආමගේ තිබ්බ පවර්ස් අරගෙන ඉවරයි. මේ වෙලාවෙදිම හයිමේව හෙර කරලා තිබ්බ උපකරණයෙන් එයා නිදහස් වෙනවා.
අර විද්‍යාඥ හයිමේට මෙතනින් පැනලා යන උදව් කරලා දොර වහනවා. ඒත් පිටිපස්සෙන් ආපු කවුරු හරි එයාව මරලා දානවා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ගොඩක් දරුණු විදිහට පරිවර්තනය වෙලා ඉන්න වික්ටෝරියාගේ බොඩිගාඩ්. එයාව මේ විදිහට දැක්කම වික්ටෝරියාට නම් ගොඩක් සතුටුයි. හයිමේ මෙතනින් බේරෙන්න දුවලා යනවා. යන අතරමඟදී හයිමේ යාගේ ආර්ම එක ඇක්ටිව් කරගන්න ගොඩක් try කරනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මේ වෙලාවේදී එතෙන්ට ආපු සෙබළු කීපයක් හයිමේව මරලා දාන්න හදනකොට එතෙන්ට ආපු හයිමේගේ ආච්චි එයාව බේරගෙන එතනින් එක්කගෙන යනවා. ටිකක් දුරක් යද්දි මෙයාට හයිමේගේ අක්කවත් හම්බ වෙනවා. මේ වෙලාවේදී සෙබළු කීපයක් ඇවිත් මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. වාසනාවට වගේ මේ වෙලාවේදී හයිමේගේ ආර්ම එක ඇක්ටිව් වෙනවා. හයිමේ අර සෙබළුන්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ අතර එතෙන්ට ආපු අර වික්ටෝරියාගේ බොඩිගාඩ් ඔමැක් මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. මේ නිසා හයිමේ ගොඩනැගිල්ලෙන් එළියට විසික් වෙලා යනවා. ගොඩනැගිල්ලෙන් එළියට ආපු ඔමැක් සහ හයිමේ අතර දරුණු සටනක් ඇති වෙනවා. මේ අතරේ ජෙනීවත් පැහැරගෙන වික්ටෝරියාව මෙතනින් පැනලා යන්න තමයි හදන්නේ. තවත් බ්ලූ බීටල් ආර්ම එකක් හදන්න ඕන කරන හැම ඩේටා එකක්ම මගේ මේ උපකරණේ තියෙනවා. මාව නවත්තන්න කාටවත් බෑ කියලා වික්ටෝරියා ජෙනීට කියනවා. ඒ ජෙනී මං මාව නවත්තනවා කියලා කටේ තිබ්බ බබල් ගම් එකක් එළියට විසි කරලා දානවත් එක්කම ඒක අසාමාන්‍ය විදිහට විශාල වෙලා අර සෙබළු ඔක්කොම ඒකට ඇලෙනවා. මේ වෙලාවේදී හයිමේ සහ ඔමැක් අතර සටනක් දරුණු විදිහට සිද්ධ වෙනවා. අවසානයේ හයිමේ යාගේ උපරිම ශක්තිය පාවිච්චි කරලා ඔමැක්ව අඩපණ කරලා දාලා එයාව මරන්න දාන්න හදනකොටම හයිමේගේ ආර්ම එක එයාව නවත්තනවා. ශක්ති හුමාරයේදී වෙච්ච ඔමැක්ගේ මතකයන් හයිමේගේ ආර්ම එක එයාට පෙන්නනවා. මේ හැමදේටම වැරදි වික්ටෝරියා කියලා තේරුම් ගත්ත හයිමේ එයාට සමාව දෙනවා. දැන් අපිට පෙන්වන්නේ බිම වැටලා ඉන්න වික්ටෝරියාව. එයා ආර්ම එක ගැන විස්තර තියෙන උපකරණය එයා ගන්න හදද්දිම ජෙනී එක පාගල විනාශ කරලා දානවා. හයිමේ දුවලා ඇවිත් ජෙනීට කොහොමද කියලා අහනවා. අර බොඩිගාඩුත් එනවා වික්ටෝරියා එන තැනට. වික්ටෝරියා කියනවා මෙයාලව මරලා දාන්න කියලා. ඒත් එයා ඒ කියන කිසිම දෙයක් අහන්නේ නැහැ. අර බොඩිගාඩ් වික්ටෝරියාට කියනවා මම හැම ඇත්තක්ම දැන් දන්නවා. ඔයා තමයි මේ හැමදේම කරේ කියලා. එයා ස්වයං විනාශ වීමේ පද්ධතිය ඇක්ටිව් කරගන්නවා. හයිමේත් එයාගේ පවුලේ කට්ටියත් මේක දැකලා ඉක්මනින් මෙතන පැනලා යනවත් එක්කම ඔබේ වික්ටෝරියාවත් එක්ක මුළු පළාතම පූර්ලා දාලා විනාශ වෙනවා. යානාවේදී නැවතත් එකතු වුණු හයිමේගේ පවුලේ කට්ටිය එයාලා හැමෝම වැළඳ ගන්නවා. වික්ටෝරියාගේ මරණයෙන් පස්සේ කෝඩ්ඩා තියෙන සම්පූර්ණ වගකීම ජෙනීට පැවරෙනවා. ටික වෙලාවකට පස්සේ ජෙනී එනවා හයිමේ ලැග්ගෙදට. හයිමේත් එක්ක ටිකක් වෙලා කතා කරගෙන ජෙනී යන්න හදනකොටම මම ඔයාව ඇරලවන්නම් කියලා හයිමේ යාගේ ආර්ම එක ඇක්ටිව් කරගෙන ජෙනීවත් එක්කන් අහසට යනවත් එක්කම මේ සුපිරිම මූවි එක ඉවර වෙනවා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් අපේ channel එක subscribe කරන්න. තවත් දවසක මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.